සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් ජූනි මාසයට අදාළ අස්වැසුම මුදල් දැනටමත් අස්වැසුම සිස්ටම් එකට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ මුදල් බැංකුවට ලැබෙන දිනය සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එකත් all කරලා තියාගන්න. ගොඩක් දෙනෙක් මගෙන් කමෙන්ට් කරලා අහලා තිබුණා ජූනි මාසයේ අස්වැසුම මුදල් කවද වගේද බැංකුවලට ලබා දෙන්නේ කියලා. ඉතින් ඊට කලින් තව දෙයක් කියන්න ඕනි. මේ ජූනි මාසයේ අස්වැසුම මුදල් ගොඩක් දෙනෙක්ගේ කපලා තියෙනවා. ඉතින් රුපියල් 5000 දීමනාව ගිය මාසේ කීප දෙනෙක්ගේ කපලා තිබ්බා. ඉතින් ඊට සාපේක්ෂව මේ මාසෙත් තවත් කීප දෙනෙක්ගේ මේ රුපියල් 5000 දීමනාව කපලා තිබුණා. ඉතින් මේ 5000 දීමනාව ඉස්සරහදී සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා තමයි රජය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මාසෙන් මාසේ කීප දෙනාගේ මේ අස්වැසුම මුදල් කප්පාදුර ලක් කරලා මේ රුපියල් 5000 දීමනාව සම්පූර්ණයෙන්ම නවත්තනවා කියලා තමයි දැනට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ ජූනි මාසයට අදාළ මුදල් කවදද බැංකුවට ලැබෙන්නේ කියලා. ඉතින් මේ ජූනි මාසයට අදාළ මුදල් මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකුව වලට ලැබෙනවා. ඉතින් මේ මුදල් බැංකුව වලට ලැබුණු සැනින් ඔයාලව මම දැනුවත් කරන්නම්. එතකන් ඔයාලා දැම්මම බැංකුව වලට ගිහින් රස්තියාදු වෙන්න එපා. මොකද ඔයාලා දැම්ම බැංකුවට ගියා කියලා ඔයාලගේ මුදල් ලබා ගන්න බෑ. ඉතින් මුදල් ලැබුණ සැනින් ඔයාලා මම වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්. එතකන් වීඩියෝ එකකින් සමුගන්නවා. ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.